නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්මා දිට්ඨිකස්ස ආවුසෝ මිච්ඡා දිට්ඨි නිජ්ජින්නා හෝති ये पीते uppajjanti मिथ्यादित्य पच्चय अकुशला धम्मा तेपि निज्जिन्नाहन्ति ये पी सम्मादित्य पच्चय अनेके कुशला धम्मा अभिवर्धन्ति तुलोकाग्र वූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ධර්ම සේනාධිපති ධුරය දරූ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් දීඝනිකායේ සංගීති සූත්‍රය හා දසුත්තර සූත්‍රය විස්තර කරලා තියෙනවා. එන්නේ දසුත්තර සූත්‍රයේ එන දහම් කොටසක් තමයි මේ ප්‍රකාශ වෙන්න යන්නේ. මේකට කියනවා දස නිජ්ජර වස්තු කියලා. දස නිජ්ජර වස්තු. නිජ්ජර කියන වචනාර්ථය කාටත් පැහැදිලි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ਸਰවාකාරයෙන්ම විනාශ කරන ධර්ම. ਸਰවාකාරයෙන් නැති කරන ප්‍රහාණය කරන ධර්ම ශක්තියට කියන නිජ්ජර වස්තු කියලා. එයින් එකක් මේ ප්‍රකාශ වුණ සම්මා දිට්ඨිකස්ස ආවසෝ මිච්ඡා දිට්ඨි නිජ්ජින්නා හෝති. යම් කෙනෙක් සම්මා දිට්ඨිකයි එසේනම් ඔහුගේ මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා. යේති මිච්ඡා දිට්ඨි පච්චය uppajjanti අකුසල ධම්මා තේපි නිජ්ජියන්ති තේපි නිජ්ජින්නා හොಂತಿ. එතකොට මිත්‍යා දෘෂ්ටිය නිසා පහළ වෙන්න පුළුවන් අකුසල ධර්ම තියෙනවා නම් ඒ සියල්ලක් නැති වුණා වෙනවා. සම්මා දිට්ඨි පච්චයාච අනේකේ කුසල ධම්මා අභිවර්ධන්ති. සම්මා දිට්ඨියේ ප්‍රත්‍යගතගෙන හේතු කොටගෙන නොයෙක් කුසල ධර්මද වැඩෙනවා. මේක නිජ්ජර වස්තුවක්. සම්මා සංකප්පස්ස ආවසෝ මිච්ඡා සංකප්පෝ නිජ්ජින්නෝ හෝති. සම්‍යක් සංකල්පනාව තියෙන තැනැත්තාගේ සංකාණයේ මිත්‍යා සංකල්පනාව ප්‍රහාණය වෙනවා. යේපි මිච්ඡා සංකප්ප පච්චය uppajjanti අනේකේ අකුසල ධම්මා තේපි නිජ්ජින්නා හොಂತಿ. මේ මිත්‍යා සංකල්පනාව නිසා හටගන්න පුළුවන් අකුසල ධර්මත් ඒවත් විනාශ වී යනවා. සම්මා දිට්ඨි පච්චයාචේ අනේකේ කුසල ධම්මා අභිවර්ධන්ති. ඒ සම්මා සංකල්පයේ මුල් කොටගෙන මේ කිදියේ කුසල ධර්ම අභිවර්ධනය වෙනවා. මේ දෙවෙනි කාරණයයි. සම්මා වාචස්ස භික්ඛේ ආවසෝ මිච්ඡා වාචා නිජ්ජින්නා හෝති. සම්‍යක් වචනේ ඇති තැනැත්තාගේ මිත්‍යා වචනේ ප්‍රහාණය වුණා. යේති මිච්ඡා වාච පච්චය uppajjanti අකුසල ධම්මා තේපි නිජ්ජින්නා හොಂತಿ. මේ මිත්‍යා වචන නිසා හටගන්න තියෙන අකුසල්ද ප්‍රහාණය වෙනවා. සම්මා වාචා පච්චය අනේකේ කුසල ධම්මා අභිවර්ධන්ති. මේ සම්‍යක් වචනේ මුල් කොටගෙන නානා විද උසස් කුසල ධර්මයන් වර්ධනය වෙනවා පහළ වෙනවා. මේ තුන්වෙනි කාරණයයි. සම්මා කම්මන්තස්ස ආවසෝ මිච්ඡා කම්මන්තෝ නිජ්ජින්නෝ හෝති. සම්‍යක් කර්මාන්ත කියන තැනැත්තාගේ මිත්‍යා කර්මාන්තය නැති වුණා. යේති මිච්ඡා කම්මන්ත පච්චය uppajjanti අකුසල ධම්මා තේපි නිජ්ජින්නා හොಂತಿ. ඒ කියන්නේ මිත්‍යා කර්මාන්ත නිසා හටගන්න අකුසල් ඒවත් ප්‍රහාණය වුණා වෙනවා. සම්මා කම්මන්ත පච්චයාච අනේකේ කුසල ධම්මා අභිවර්ධන්ති. ඒ සම්‍යක් කර්මාන්තයේ ප්‍රතිගතගෙන මේක විදිහේ ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම වැඩිනවා. මේ සතරවෙනි එකයි. සම්මා ආජීවස්ස ආවසෝ මිච්ඡා ආජීවෝ නිජ්ජින්නෝ හෝති. සම්‍යක් ආජීවය ඇති තැනැත්තාගේ මිත්‍යා ආජීවය දුරු වෙනවා. යේති මිච්ඡා ජීව පච්චය uppajjanti අකුසල ධම්මා තේපි නිජ්ජින්නා හොಂತಿ.
ඒ මිත්‍යා ආජීවය නිසා හටගන්න අකුසල් වෙතොත් ඒ සියල්ලද ප්‍රහාණය වෙනවා. සම්මා ආජීව පත්‍ය ඥානේකේ කුසල ධම්මා අභිවර්ධන්ති. සම්‍යක් ආජීවයේ හේතු කොටගෙන බොහෝ කුසල ධර්මයන් වර්ධනය වෙනවා. මේ පස්වෙනි එකයි. සම්මා වායාමස්ස ආවසෝ මිච්ඡා වායාමෝ නිජ්ජින්නෝ හෝති. ඒ කියන්නේ සම්‍යක් ව්‍යායාමයේ තියෙන තැනැත්තාගේ මිත්‍යා ව්‍යායාමයේ ප්‍රහාණය වෙනවා. යේති මිච්ඡා වායාම පත්‍ය උප්පජ්ජන්ති අනේකේ පාපක කුසල ධම්මා තේ නිජ්ජින්නා හොಂತಿ. ඒ මිත්‍යා වායාමයේ නිසා හටගන්න පුළුවන් අකුසල ධර්මත් සියල්ල ප්‍රහාණය වෙනවා. සම්මා වායාම පත්‍යාච අනේකේ කුසල ධම්මා අභිවර්ධන්ති. ඒ සම්‍යක් ව්‍යායාමයේ නිසා ලෞකික ලෝකෝත්තර අප්‍රමාණ කුසල් වැඩෙනවා. සම්මා සතිස්ස භික්ඛ ආවසෝ මිච්ඡා සති නිජ්ජින්නා හෝති. ඒ සම්‍යක් ස්මෘතියේ තියෙන තැනැත්තාගේ මිත්‍යා ස්මෘතිය ප්‍රහාණය වෙනවා. යේති මිච්ඡා සති පච්චය උප්පජ්ජන්ති පාපක කුසල ධම්මා තේ නිජ්ජින්නා හොಂತಿ. ඒ මිත්‍යා සතිය නිසා හටගන්න පුළුවන් අකුසල ධර්මත් ප්‍රහාණය වෙනවා. සම්මා සතිපච්චය අනේකේ කුසල ධම්මා අභිවර්ධන්ති. ඒ සම්‍යක් ස්මෘතිය නිසා ලෞකික ලෝකෝත්තර අප්‍රමාණ කුසල් වැඩෙනවා. සම්මා සමාධිස්ස ආවසෝ මිච්ඡා සමාධි නිජ්ජින්නෝ හෝති. සම්‍යක් සමාධිය යම් කෙනෙකුට තියෙනවා නම් ඔහුගේ සිතේ මිත්‍යා සමාධිය ප්‍රහාණය වෙනවා. යේති මිච්ඡා සමාධිපච්චය උප්පජ්ජන්ති අනේකේ පාපක කුසල ධම්මා තේ නිජ්ජින්නා හොಂತಿ. ඒතකොට මිත්‍යා සමාධිය නිසා හටගන්න තියෙන අකුසල ධර්මත් ඒවත් ප්‍රහාණය වෙනවා. සම්මා සමාධිපච්චයාචේ අනේකේ කුසල ධම්මා අභිවර්ධන්ති. සම්‍යක් සමාධියේ ප්‍රත්‍යගතගෙන අප්‍රමාණ ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම වැඩෙනවා. එයාට වෙන්නේ ඒක. සම්මා විමුක්තස්ස සම්මා ඥානස්ස ආවසෝ මිච්ඡා ඥානං නිජ්ජින්නං හෝති. ඒ කියන්නේ සම්‍යක් ප්‍රඥාව. ඇති තැනැත්තාට මිත්‍යා ඥානය ප්‍රහාණය වෙනවා. යේති මිච්ඡා ඥාන පච්චයාච උප්පජ්ජන්ති අනේකේ පාපක කුසල ධම්මා තේ නිජ්ජින්නා හොಂತಿ. ඒ මිත්‍යා ඥානය නිසා හටගන්න අකුසල්ද ප්‍රහාණය වෙනවා. සම්මා ඥාන පච්චයාච අනේකේ කුසල ධම්මා අභිවර්ධන්ති. සම්‍යක් ප්‍රඥාව නිසා අප්‍රමාණ ලෞකික ලෝකෝත්තර කුසල් වැඩෙනවා. මේ නම් එකයි. සම්මා විමුක්තස්ස ආවසෝ මිච්ඡා විමුක්ති නිජ්ජින්නා හෝති. සම්‍යක් විමුක්තිය ඇති තැනැත්තාට මිත්‍යා විමුක්තිය ප්‍රහාණය වෙනවා. යේති මිච්ඡා විමුක්ති පච්චය උප්පජ්ජන්ති අනේකේ පාපක කුසල ධම්මා තේ නිජ්ජින්නා හොಂತಿ. ඒ මිත්‍යා විමුක්තිය නිසා හටගන්න අකුසල තිනවා නම් ඒ සියල්ලත් ප්‍රහාණය වෙනවා. සම්මා විමුක්ති පච්චය අනේකේ කුසල ධම්මා අභිවර්ධන්ති. ඒ සම්‍යක් විමුක්තිය මුල් කොටගෙන අප්‍රමාණ ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම වැඩෙනවා. මේ 10 වෙනි එකයි. මෙන්න මේ ධර්මතා 10ට කියනවා දස නිජ්ජර වස්තු කියලා. ඒ කියන්නේ ප්‍රහාණය කරන ධර්මතා 10ක්. ඒ සම්මා දිට්ඨි කියන්නේ ප්‍රඥාව. සම්මා සංකල්පනා කියන්නේ විතර්කය. සම්මා වාචා විරති චෛතසිකේ. සම්මා කම්මන්ත ඒත් එහෙමයි. සම්මා ජීව විරති චෛතසිකේ. සම්මා වායාම වීර්ය චෛතසිකේ. සම්මා සති සති චෛතසිකේ. සම්මා සමාධි ඒකාග්‍රතා චෛතසිකේ. එයින් ප්‍රඥා චෛතසිකේ සම්මා දිට්ඨියේ සෝබන චෛතසික ධර්මයක්. සෝබන ධර්මතා 25ක් තියෙනවා. එයින් එකක් ප්‍රඥාව අමෝහය. එවැගේම සම්මා සති සෝබන සාධාන චෛතසික ධර්මයක්. විතර්කයේ ප්‍රකීර්ණක 6ට අයිති. වීර්යයයි ඒකාග්‍රතාවයි දෙක සර්වචිත්ත සාධාන චෛතසිකයන්ට අයිති. ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තුන සෝබන චෛතසික 25ට අයිති. ඒකට කියන විරචිත්‍රය කියලා. දැන් මේ ධර්මතාවන් එකක් ගානේ අපේ සිතේ පහළ කර ගැනීමේදී
මේ බණ පදයේ කියුණු කාරණා තුනම සිද්ධ වෙනවා. දැන් අපි බුද්ධ පූජා කරනවා, සංඝ පූජා කරනවා, වන්දනමාන කරනවා, බණ අහනවා, පිරිත් කියනවා, පිරිත් අහනවා, වත් පිළිවෙත් පුරනවා, ගිලංගුවටයන් කරනවා. හැම කටයුත්තකදීම අපේ සිත එහි ආනිසංස දක්නා නුවණින් යුක්ත නම් ඥාන සම්ප්‍රයුක්තයි. එවාගේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ආදී නිතර ආවර්ජනා කරමින් නම් යෙදුනේ ඒ ඥාන සම්ප්‍රයුක්තයි. ඒ ඥාන සම්ප්‍රයුක්ත සිත ඇත්තා වූ ප්‍රඥාව සම්මා දිට්ඨියයි. ඒ වෙලාවේදී මිච්ඡා දිට්ඨිය එමෝතේ හිතේ පහළ වෙන්නේ නැහැ. මිච්ඡා දිට්ඨියක් ඇති වුණොත් සිදුවෙන අකුසල කිසිවක් මේ මොහොතේ පහළ වෙන්නේ නැහැ. ඒ සම්මා දිට්ඨියේ මුල් කොටගෙන පේලියට වඩා තිදොරින් කුසල රැස් වෙනවා. අන්න ඒ කාරණේ මෙතන පළමුවෙනි නිජ්ජර වස්තුවයි පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම දැන් මේ ආගමික කටයුතු දෙනකොට අපේ හිතේ පහළ වෙන විතර්කය කාමච්ඡන්ද විතර්කයක් නෙමෙයි, ව්‍යාපාද විතර්කයක් නෙමෙයි, විහිංසා විතර්කයක් නෙමෙයි, ගාම විතර්කයක් නෙමෙයි, නගර විතර්කයක් නෙමෙයි, ජනපද විතර්කයක් නෙමෙයි, එවාගෙම අමර විතර්කයක් නෙමෙයි, අනවඤ්ඤාති ප්‍රතිසංයුක්ත විතර්කයක් නෙමෙයි, ඥාති විතර්කයක් නෙමෙයි. ඒ අකුසල විතර්ක නමෙන් එකක්වත් නෙමෙයි. අර කුසල ක්‍රියා වේදන විතර්කය. ඒක සමාද නෙක්ඛම්ම සංකල්පනාවට නිවන් පැතීමට හේතු වෙනවා. නැත්නම් මෛත්‍රී සාගත, නැත්නම් කරුණා සාගත සංකල්පනාවක් වෙනවා. ඒකට සම්මා සංකල්ප කියලා කියනවා. ඒ සම්මා සංකල්පය නිසා ඒ මොහොතේ මිත්‍යා සංකල්පනාව හිතේ පහළ වෙන්නේ නැහැ. මිත්‍යා සංකල්පනාවක් පහළ වුණොත් ඇති වෙන්න තියෙන අකුසල ධර්ම ඒ මොහොතේම යටපත් වෙනවා. සම්‍යක් කල් සංකල්පනාව නිසා තව තවත් විශේෂ කයින් වචනින් සිතින් බොහෝ කුසල රැස් වෙනවා. ඒ දෙවෙනි කාරණය. සම්මා වාචා කියන්නේ විරති චෛතසිකයක්. දැන් මේ පින්කම් වල යෙදෙනකොට අපි වචන කතා කරනවා. ඒවා බොහෝ සෙයින් මුසාවාදයෙන් තොර, කිසිදු වචනෙන් තොර, හිස් වචනෙන් තොර, නපුරු වචනෙන් තොර ප්‍රයෝජනවත් වචනයක්. ඒ සඳහා ඒ අකුසල වචන වලින් වැළකීමත්, කුසල වචනයක යෙදීමත් නිසා සම්මා වාචා මාර්ගාංග හිතේ පහළ වෙනවා. ඒ මොහොතේ මිච්ඡා වාචා නැහැ. මිච්ඡා වාචා ඇති වුණොත් පහළ වෙන්න තියෙන අකුසල් පහළ වෙන්නේ නැහැ. ඒ වගේම සම්මා වාචා නිසා තිදරින් බොහෝ කුසල රැස් වෙනවා. ඒ තුන්වෙනි කාරණේ. සම්මා කම්මන්ත පින්කම් වල යෙදෙනකොට අපේ දෑද දෙපාය වෙහෙසවල, කාය වෙහෙසවල යෙදෙනවා. ඒ සියල්ලම ප්‍රාණඝාතයෙන් තොර, අදින්නාදානයෙන් තොර, මිත්‍යාචාරයෙන් තොර, ධාර්මික යහපත් කුසල ක්‍රියාවක කය යොදන බැවින් ඒක නියම සම්මා කම්මන්තයයි. ඒ සම්මා කම්මන්තයේ තියෙන වෙලාව මිත්‍යා කම්මන්තයක් ඇත්තෙම නැහැ. මිත්‍යා කම්මන්තයක් ඇතොත් පහළ විය හැකි අකුසල්ද කිසිවක් ඒ මොහොතේ නැහැ. ඒ මොහොතේ සම්‍යක් මේ කම්මන්ත නිසා අප්‍රමාණ කුසල් සිදුරින් පහළ වෙනවා. මේ සතරවෙනි එක. එවැගේම සම්මා ආජීව. සම්මා ආජීව කියන්නේ දහමින් ජීවත් වීමේ පිළිවෙත. ඒ දහමේ ජීවිකා පවත්වන කාලයේදී දැන් අපි පින්කමක් කරන වෙලාව අපි ජීවත් වෙන්නේ දහමින්. ඒ වෙලාව හිත පිරිසුදුයි. ඔය ආජීව කියන වචනෙන් ගන්න පිරිසුදු සිතක් ඇති වෙලාව. ඒ පිරිසුදු සිතක් ඇති වෙලාවේදී සම්මා ආජීවය මිත්‍යා ආජීවයෙන් තොර බැවින් ඒ සම්මා ආජීවයේ පිහිට ඇති බැවින් අකුසල ආජීවයක් මිත්‍යා ආජීවයක් සිදුවන්නේ. මිත්‍යා ආජීවයක් කරන වෙලාවක පහළ වෙන තියෙන අකුසල් පහළ වෙන්නේ නැහැ. සම්‍යක් ආජීව නිසා බොහෝ කුසල රැස් වෙනවා. මේ පස්වෙනි එක. වායාම කියන තැන දැන් කුසල ක්‍රියාවක දෙන්නේ කාය චිත්ත දෙකෙන්ම වීරිය යුතුයයි. කායික වීරිය, චෛතසික වීරිය කියලා දෙආකාරක වීරියක් තියෙනවා පින්කම් කරනකොට. එතකොට මේ වීරිය නූපන් අකුසල් නූපදින්නත්, උපන් අකුසල් ප්‍රහාණය වෙන්නත්, නූපන් කුසල් උපදින්නත්, උපන් කුසල් වැඩෙන්නත් හේතු වෙන වීරියක්. ඒසයකට ඉන්නවා සම්මා වායාම කියලා. ඒ සම්මා වායාම වීරිය හිතේ තියෙන බැවින් කුසීතකම ඒ මොහොතේ මිත්‍යා වීරියක් පහළවන්නේ නැහැ. ඒ වගේම ඒ මිත්‍යා වීරියක් නැත්නම් කුසීතකමක් නිසා හටගත හැකි අකුසල ධර්මත් නූපදී යනවා. සම්‍යක්
ව්‍යායාමයේ නිසා අප්‍රමාණ කුසල් ඉතිරි පැතිරි පහළ වෙනවා. ඊළඟට සම්මා සති. සම්මා සති කියන තැන සති ඡාසිකේ සෝබන සාධාන ඡාසිකයක්. ඒක සෑම කුසල් සිතක් ගානේ පහළ වෙනවා. සෝබන සාධාන ඡාසිකයන් නිසා. ඒ සෝබන සාධාන ඡාසිකයක් වූ සතිය පහළ වෙනකොට කයත් සංවරයි. වචනයත් සංවරයි. සිතේ වේදනාවක් සංවරයි. හිත සංවරයි. හිතේ පහළ වෙන ධර්මතාවක් සංවරයි. මොකද සතියෙන් යුක්ත නිසා. එතකොට සතියෙන් යුක්ත බැවින් ඒ මොහොතේ පහළ වෙන ඒ සතියේ මුල් කොට අකුසල සතියක්, මිත්‍යා සතියක් පහළවන්නේම නැහැ. මිත්‍යා සතියක් ඇති වුණොත් හට ගන්න තියෙන අකුසල සිතුවිලි පහළ වෙන්නේ නැහැ. ඒ වගේම සම්මා සතිය මුල් කොට අප්‍රමාණ කුසල් වැඩෙනවා. ඊළඟට සම්මා සමාධි. ඒ කියන්නේ සෑම කුසල සිතක් ගානේම සමාධිය තියෙනවා. ඒක අර සතියයි ඥානයයි වීර්යයයි සම්ප්‍රයුක්ත වුණා බොහොම බලගතෝයි ඒකග්ගතාව. ඒක තමයි අර්පණා බාටත් යන්න පුළුවන්. ඒ තරමට ඒ සම්මා සමාධිය ඉහළට යාමක් තියෙනවා. ඒ සම්මා සමාධි කියන ඒකාග්‍රතාව හිතේ පහළ වෙනකොට මිත්‍යා සමාධියක් එහි පහළවන්නේ නැහැ. ඒ වගේ මිත්‍යා සමාධියක් ඇති විටක පහළ විය හැකි අකුසලද පහළවන්නේ නැහැ. සම්මා සමාධිය මුල් කොටගෙන අපමණ කුසල ධර්මයන් රැස් වෙනවා. එතන මිච්ඡා ඥාන කියලා සඳහන්නේ සම්මා ඥාන මිච්ඡා ඥාන කියන තැන අයහපත් අනර්ථකර දේවල් සඳහා හසුරුවන නුවණ වැනි දාශක ධර්මයන් කියන මිච්ඡා ඥාන කියලා. දාද කාලේ නම් දැන් බෝම නිපදවනවා, අවියාවුද නිපදවනවා, වසවිස නිපදවනවා. මේකටත් යම්කිසි කල්පනාවක් ඕනනේ. ඒ කල්පනාව සම්‍යක් ඥානෙ නෙවෙයි. ඒකට කියන්නේ මිච්ඡා ඥාන කියලා. ඒකට ඥානය කියුවට ඒක ආරෝපිත වචනයක්. ආරෝධ වචනයක් ඥාන කියන එකේ සැබෑවෙන් ඒක ඥානයක් නෙවෙයි. ඥාන ආකාරික ඥානික මුහුණුවරක් ඇති බැවින් ඒකට ඥානය කියනවා. අර මනුෂ්‍යෝ අමනුෂ්‍යෝ කියුවා වගේ. අමනුෂ්‍යයා මිනිසියෙක් නෙමෙයි. නමුත් මිනිස්යාගේ වාගේ අත්පා තියෙන නිසා, ඉස කඳ තියෙන නිසා අමනුෂ්‍ය කියනවා. ඒ වාගේ තමයි මේ මිච්ඡා ඥාන කියන්නේ අයහපත් කටයුතු සඳහා හසුරුවන සිත. එතන තියෙනවා විතර්කය, විචාරය, ලෝභය, ditthිය, එවාගෙම සිත, ඔය වගේ ධර්මතා කීපයක් එකතු වෙලා තමයි මිච්ඡා ඥාන හැටියට වැඩ කරන්නේ. දැන් සතෙක් මරන්න බොහොම කල්පනාකාරී වෙනවා. සොරකමක් කරන්න බොහොම කල්පනාකාරී වෙනවා. ඒක සැබෑ ඥානයක් නෙවෙයි, මිච්ඡා ඥානයක්. එතකොට සම්මා ඥානය කිව්වම බුදු ධර්මයේ පිළිබඳවත් නාම රූප ස්කන්ධ ආතන ධාතු පිළිබඳවත් නිවැරදි ආબોධයේ සම්මා ඥානයයි. ඒ සම්මා ඥානෙ කියනකොට අර මිච්ඡා ඥානයක් හිතේ පහළ වෙන්නේ නැහැ. මිච්ඡා ඥානයක් පහළ වී ඒ ඇතිකඩක පහළ වෙන්න තියෙන අකුසල ධර්මයක් පහළ වෙන්නේ නැති වෙනවා. සම්‍යක් ඥානෙ නිසා අප්‍රමාණ කුසල් පහළ වෙනවා. මාර්ගඵල නිර්වාණය දක්වාම කුසල් වැඩෙනවා. ඊළඟට විමුක්ති. මෙතන සම්මා විමුක්ති, මිච්ඡා විමුක්ති කියලා දෙකක් කියනවා. එයින් කුසල ක්‍රියාවන් සම්බන්ධව සිතේ පවත්නා විමුක්තිය තමයි මෙතන සම්මා විමුක්තිය. කාමාචර කුසල් බෙල් පමණින් කෙලෙසුන්ගෙන් අත මිදෙනවා තදංග විමුක්තිය. රූපාචර අරූපාචර කුසල් පමණින් කෙලෙසුන්ගෙන් යටපත් වෙන විස්කම්බන විමුක්තිය. ඔය වගේ මාර්ග ප්‍රතිලාභයෙන් සමුච්ඡේද විමුක්තිය. ඵලයට පැමිණීමෙන් පටිපස්සද විමුක්තිය, නිවන් අරමුණු කිරීමෙන් නිස්සරණ විමුක්තිය. ඔය කියන විමුක්තියකටපත් වුණා නම් සම්මා විමුක්තියයි. ඒ හැර වෙනත් පූජකවරු පණවනවා තව ඊට වඩා වෙනස් විමුක්තියක්. ඔය පංච නිර්වාණ වාදයේ කියලා මනුෂ්‍ය ලෝක සම්පත් විඳීම, දිව්‍ය ලෝක සම්පත් විඳීම, බ්‍රහ්ම ලෝක සම්පත් විඳීම, උපතෙන් මේ නැවත ඉපදීමක් නොවි සිටීම, ඔන්න වාගේ දේවල් තමයි ඒගොල්ලොන්ගේ මේ නිර්වාණ වාදයේ විමුක්තිය හැටියට හඳුන්වන්නේ. එහෙම දෙයක් කියනවනේ ඒක මිච්ඡා විමුක්තිය. එතකොට සම්මා විමුක්තියද තැනැත්තාගේ සිතේ මිච්ඡා විමුක්තිය පහළ ප්‍රහාණය වෙනවා. මිච්ඡා විමුක්තියක් ඇති කෙනෙකුගේ පහළ වෙන තියෙන අකුසල්ද පහළ නොවි යනවා.
සම්මා විමුක්තිය නිසා අප්‍රමාණ කුසල් වැඩෙනවා. දැන් අපි මේ දානමය පින්කමකදී සිටින කාලය තුල මේ නිජර වස්තු 10ම පිරෙන බව තේරුම් ගන්නට පුළුවන්. පින්කමක් කරන්නේ ඥාන සම්ප්‍රයුක්තව නුවණින් යුතුව. ඒතර සම්මා දිට්ඨිය එතන තියෙනවා. ඒ වගේම නිවන් පතාගෙන මෛත්‍රී කරුණා පෙරට කොටගෙන කුසලයක් ක්‍රමයේ යෙදෙනකොට සම්මා සංකල්පනාව. අකුසල වචනයන්ගෙන් තොරව කුසල වචනයන්හි පිහිටා යෙදෙනකොට සම්මා වාචා. අකුසල ක්‍රියාවකින් තොරව යහපත් කුසල ක්‍රියාවක් යෙදෙන බැවින් සම්මා කම්මන්ත. පිරිසුදු සිතින් ජීවත් වෙන බැවින් සම්මා ආජීව. එවාගේ නූපං අකුසල් නූපදෝන බැවින් සම්මා වායාම. උපං අකුසල් ගෙවි යන බැවින් සම්මා වායාම. නූපං කුසල් උපදෝන බැවින් සම්මා වායාම. උපං කුසල් වැඩෙන බැවින් සම්මා වායාම. සිහියෙන් කය හසුරවන බැවින් සම්මා සතිය. සිහියෙන් හිතේ සොම්නස් වේදනාව පවත්වන බැවින් සම්මා සතිය. සිහියෙන් කුසල් සිත පවත්නා බැවින් සම්මා සතිය. සිහියෙන් කුසල ඡායසික පහළවන බැවින් සම්මා සතිය. ධම්මානුපස්සන. කාමච්ඡන්දේ යටපත් වූ බැවින් සම්මා සමාධිය. ව්‍යාපාදේ යටපත් වූ බැවින් සම්මා සමාධිය. තීන මිද්දේ යටපත් වූ බැවින් සම්මා සමාධිය. උද්ධච්ච කුක්කුච්ච යටපත් වූ බැවින් සම්මා සමාධිය. විචිකිච්ඡා යටපත් වූ බැවින් සම්මා සමාධිය. කුසල ක්‍රියාව කෙරෙහි කුසල විචාරකේ පහළ වූ බැවින් සම්මා සමාධිය. කුසල විචාරේ පහළ වූ බැවින් සම්මා සමාධිය. කුසල ප්‍රීතියේ පහළ වූ බැවින් සම්මා සමාධිය. කුසල සුඛයේ පහළ වූ බැවින් සම්මා සමාධිය. කුසල ඒකාග්‍රතාව පහළ වූ බැවින් සම්මා සමාධිය. ඒ වගේම මේ කුසල ක්‍රියාව නුවණින් යෙදීම නිසා සම්මා ඥාන. ඒ කුසාසිතේ ප්‍රමණින් කෙලෙසුන්ගෙන් හිත මිදීම නිසා සම්මා විමුක්තිය. දැන් මේ පින්කම තුලින් ওই කරුණු 10ම සම්පූර්ණ කරා අපි කරා ප්‍රමාණයකට. මේක සම්පූර්ණ කරනවා නෙමෙයි තමයි උපදවා ගන්නවා. මේම ලක්ෂ වාරයක් කෝටි වාරයක් අසංඛ්‍ය වාරයක් ගිහිල්ලා හරි ඒ සිතේ ඒ ධර්ම ශක්තිය යම් පමණ ගොඩනැගුණා නම් ඒ දවසට ඒ ශක්තිය අනුව ධ්‍යාන සමාධි සමාපatti අභිඥා බල විපස්සනා ඥාන පහළ කර ගැනීමට සෝවාන් ආදී මාර්ගඵල ප්‍රතිලාභයෙන් අග්‍ර නිර්වාණ අවබෝධයටත් මේ ධර්ම ශක්තිය උපකාරී වෙනවා. සරියුත් මහ රහතන් වහන්සේ විසින් සංගරුව නාමතා දේශනා කළේ දසුත්තර සූත්‍රයේ මේ දසවෙනි ධර්ම කාරණා තමයි දස නිජ්ජර වස්තු. මේවා එකක් එකක් තේරුම් අරගෙන කුසල කිරීමේදී ඒ කුසලයේ බොහෝම ගරු ගාම්භීර කුසලයක් බවට පත් වෙනවා. එසා මේ වාගේ ධර්මතාවන් අපි නිතර ආවර්ජන කරමු. ඒවා හිතේ පහළවන හැටියට කුසල ක්‍රියාවන් යෙදෙමු. එයින් අපේ චිත්තසංතානවල මාර්ගාංග ධර්මයන් වැඩි යම් කිසි අවස්ථාවකදී මේ මාර්ගාංග හේතුවෙන් නිවනට යනතුරු සුගති ලෝකෝත්පත්තියත් ලැබමින් පාරමී පුරා ගැනීමට සතු බෝධිඥානයකින් අග්‍ර නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානය අපි ඇති කරගනිමු. මෙතන මේ කියවන මාර්ගාංග 8ක් ඒකට දෙකක් වැඩි වුණා. ඒ දෙකත් ඊට අදාළම දෙකක් බැවිනුයි සඳහන් වෙන්නේ. අර රහතන් වහන්සේ කෙනෙකුට පිළිහෙන්න අසෙක්ක ධර්ම 10ක් කියන්නේ ඒත් ඔය දාට සමානයි. අසෙක්ක සම්මා දිට්ඨිය, අසෙක්ක සම්මා සංකප්ප, අසෙක්ක සම්මා වාචා ආදී වශයෙන් අසෙක්ක සම්මා ඥාන, අසෙක්ක සම්මා විමුක්ති කියලා 10ක් තියෙනවා රහතන් වහන්සේ කෙනෙකුට පිළිහෙන්න. ඒ මාතෘකාව තමයි මෙතනත් ගණන් ගන්න තියෙන්නේ. අනික මෙතන මිච්ඡා දිට්ඨි කිව්වහම ඡායසිකයක් තියෙනවා. ඒ වගේම මිච්ඡා සංකප්ප කියන කොටත් අකුසල විතර්කයක් තියෙනවා. ඒ අකුසල පැත්තට යෙදෙනවා. අනික මිච්ඡා වායාම කියන කොට වීරිය අකුසල පැත්තට යෙදෙනවා. ඒ වගේ මිච්ඡා සමාධි කියන කොට අකුසල පැත්තට ඒකාග්‍රතාව තියෙනවා. ඔන්න හතර විතරයි අකුසල ධර්ම වශයෙන් ගන්න තියෙන්නේ. අනිත් සියල්ල අකුසල ධර්ම ඇටේට නම නියම වෙන්නේම නැහැ. සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්ත ආජීව තුනයි සම්මා සතියයි. ඔය හතර කිසිසේත් ඊට ප්‍රතිවිරුද්ධ ඡායසිකයකට සම්බන්ධ නැහැ. අර හතරට ප්‍රතිවිරුද්ධ ඡායසික ධර්ම තියෙනවා. එතකොට මිච්ඡා ඥාන කියලා අමුතු ඡායසිකයක් ගන්න නැහැ. අර හිතේ පහළවන ධර්මතා කීපයක් ඔකට එකතු වෙනවා. මිච්ඡා විමුක්ති කියන එකත් එහෙමයි.
ඉතින් මේ අනුව සලකා බැලීමේදී අපි කරන මේ සෑම කුසලයකදීම අපි සිදු කරන්නේ කෙලෙස් නැසීමයි. කෙලෙසුන් තුනී කර කර යාමයි. කෙලෙස් බර සැහැල්ලු කිරීමයි. මේ වායේ ශක්තිය නිසාර උක්ඛිතා පුඤ්ඤතේජේන කාම රූප ගතින් ගතා කියන බුද්ධ වචනය අනුව ඉහළට යන්න සමත් වෙනවා. පහළට යන්නේ නැතු ඉහළට යන්න සමත් වෙනවා. මේක පුණ්‍ය තේජසක්. එතකොට එයින් කාමාචර රූපාචර අරූපාචර ලෝකවලට යන්න පුළුවන්. නමුත් අපි දන්නවා ඒ ලෝකයේ ඇතුලේ මොන සම්පත් ලැබුණත් සදාකාලික නැති බව. එනිසා මේ කරන සෑම කුසලයකින්ම වෙනස් නොවන සෝය වෙන අවේදිත සෝය වෙන නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානය ඇති කර ගැනීම වැදගත් වෙනවා. දැන් ඊයේ සන්ධ්‍යාවේ විශේෂයෙන් කලින් රජමහා විහාරස්ථානයේදී බොහොම වටිනා වන්දනාවක් සිද්ධ කරන්න ලැබුණ බෝධි වන්දනාවක් ධම්මචක්ක සජ්ජායනාවක්. තින් දෙනෝ දහසක් දෙනා වඳිනවා දකිනකොට හිතේ සතුටක් ඇති වෙනවා. අනේ මේ හැමදෙනාටම මහත්ඵල මහත්ානිසංස කුසල් පහළ වේවා. මේ හැමදෙනාටම නිවන් මඟ සුගති මඟ ආලෝක වේවා කියලා අපට මෛත්‍රී කරන්න පුළුවන් වුණා. ඉතින් සංඝ රත්නෝ දේශා ආවාස පහසුකම් උණුපැන් සිසිල් පැන් ගිලන්පස දාන පිරිනැමුවා. දැන් මේ උදෑසන දාන වස්තු සම්පාදනය කොටගෙන බුද්ධ පූජා පැවැත්වුවා. එක ස්වාමීන් වහන්සේ නමක් වුණත් සංඝ රත්නයේ අනන්ත ගුණ සිත නගාගෙන දාන වස්තු පිළිගැන්වුවා. වත් පිළිවෙත් පැවැත්වුවා. ඒකම අපේ පින්වත් පොසි මහත්මයා ඒ පුතණුවන් මේ මෙතනිය එකතු වෙලා විශේෂ පූජාවකුත් පැවැත්වුවා. ඒකම දැන් මෙතකින් මේ රසපත් කරගත්ත දානමය සීලමය භාවනාමය කුසලය අද අපි මේ සැනසෙන බුදුසසුන නොනැසී නොපිරී අඳුරු නොවි අවුරුදු 5000කට වැඩි කලක් නිර්මලව පැවැත්මට හේතු වේවා. ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට බුදුසසුන ආරක්ෂා කර ගැනීමට අපරාධ කරගන්න කුසලයේ ආශිර්වාදයක් වේවා. නමින් අභාව ප්‍රාප්ත මෞපිය ගුරුවර බන්දු මිත්‍රාදීන්ද විශේෂයෙන් මෑත භාගයේහි පසුගිය උඳුවප්පුව දවසේදී මුහුදු ගැලීමෙන් විනාශයටපත් වූ සිය ගණන් දහස් ගණන් ලක්ෂ ගණන් ජනතාවටද මේ කුසලයට වේවා. ඒ හැමදෙනාට සසර ගමනේදී සුගති සම්පත්ම සිද්ධ වේවා. පතෝබෝධියකින් සසරින් එතර වේ ලැබෙන අමා මහ නිවන් සුවත් වේවා කියා කරුණාවෙන් පින් දෙමු. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලය සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් මෙපින් අනුමෝදන් වෙත්වා. ගෞතම සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට මේ පින්වත් සෑම දෙනාට මේ නිවසට අනාථ බාටපත් වූ සියලු දෙනාටත් අනාථ ආධාර දෙන හැම දෙනාටත් දේව ආරක්ෂා සලසා දෙත්වා. සතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. හිතවත් මෙදහත් අහිතවත් සෑම සත්‍යයන්වත් කොළඹ අගනුවර වාසීන්ටත් අවටගම නගර ලංකාව දඹදිව තල මේ සක්වල සීල සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයටම මේ පුණ්‍යලාභයත් වේවා. සීල සත්‍යෝ නිදුක් වේත්වා නිරෝග වේත්වා සෝපත් වේත්වා තෙරුවන් සරණ යෙත්වා අප්‍රමාදව දස පාරමී පුරත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. තුන්සිත පාදවාගෙන බුදු සසුනේ චිරජීවනයේ පතමින් සංගරුවනට ආයු වර්ණ සප බල ඥාන පිරිනමමින් සිදු කරගත් මේ උදාර කුසලානිසංස බලෙන් බුද්ධ ආදී රත්නත්‍රය අනුභව බලෙන් දිව්‍ය රාජ මණ්ඩලයේ රැකවරණින් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් නිරතුරුව පරිත්‍යාගයේ බොහොම ඉහළින් සිදු කරන පින්වත් එජ්ජේ ආර් රත්න මහත්මයාටත් මේ චන්ද්‍රාර් රත්න මැතිණියටත් එවාගේම අමිලා බේබී එම අසංක පුතුණුවන් උණුබුරාලා දෙපළ එවාගේම නිරෝස් බෑනනුවන් ආදී කොට ඇති පවුලේ සැමටත් වයෝවෘද්ධ ගුණවත් මෑණියන්ටත් දෙපාර්ශ්වයේම සහෝදර සහෝදරී පිරිස ඇතුළේ පවුල් සෑම දෙනාටමත් අද මේ අවස්ථාවට සහභාගී වන ප්‍රසී සිල්ලා මැතිතුමායි මැතිණිය පුතුණුවන් දියණිය ඇතුළු සැමටත් එවාගේම අජන්ත සොයිසා මහත්මිය ඇතුළු පවුලේ සැමටත් දියණියගේ මෑණියන් හැමදාමත් ධෛර්ය උපදවාගෙන මේ පාන්දරම දාන වස්තු හදාගෙන එතුමිය ඇතුළු පවුලේ සැමටත් එවාගේ මල්ලිකා වේතිසිංහ මැතිණියේ මහත්මයා දියණිය පුතුණුවන් ආදී කොට ඇති පවුලේ සෑම දෙනාටමත් එවාගේම වත් පිළිවෙත් පුරා සාදු කියා සිත් පහදවාගත් සියලුම දෙනාටමත් මෙලොව වශයෙන් ඇති අසනීප අපලෝපද්‍රව අතුරුවන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ලම හිරුදුට අඳුරසේ දුරු වේවා.
ආරක්ෂාව සිත ශාන්තිය ඇතුව විංසත් රතවර්ෂ කාලම දීර්ඝාස ලැබේවා. තබන පියවරක් ගානේ රත්නත්‍රයේ සතුසූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. රජසොර සතුරු ගිනි ජල වශයෙන් සවියාවුදාද විපත්ති වලකේවා. කායික පීඩාදියක් නොවේ කායික මානසික සැනසෙල්ලේ දලෝ දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. ගුණයෙන් නුවණින් ධනයෙන් දහණී යසසෙන් ඓශ්වර්යයෙන් සැපතෙන් සම්පතෙන් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන්ද නිත්‍ය සීලයෙන් උපෝසත සීලයෙන් සතර බඹ විහරණයෙන්ද දස පාරමිතාදී බෝසත් ගුණයන්ගෙන්ද පෙරපස මෝරණ සඳක් මෙන්දිනින් දින දිනු වේවා. සම්්‍යක් ප්‍රාර්ථනා ශාල සිතුමි නිරෝණකින් මෙන් සිතූ පැතුසේ මුදුන්පත් වේවා. හිංසත් සත්වර්ෂාධික කාලයක් අතරක් නැර බුදු සසුනේ පාරමී පුරා ගැනීමට තෙරුවන් පිහිටෙන් ආරක්ෂාව ලැබේවා. සසර ගමනේදීද භවයක් පාසා ශ්‍රද්ධාවෙන් සීලයෙන් සුතේන් ත්‍යාගයෙන් ඥානෙන් ගුණයෙන් නුවණින් අගතන්පත් පුණ්‍යාත්මී ජීවිත ලැබමින් සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑද හිතමිතුරන් සේවක සේවිකාවන් කැටුව සුවසේ පාරමී ගුණ සපුරමින් දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවී සනසේ වදාළ අජරාමර ශාන්ත ප්‍රණීතාග්‍ර අමා මහ නිවන් සුව පිණිස මේ සීලම කුසල සම්භාරයේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඥාතීන් දෙවියන් සියලු සත්‍යයන් පින්පෙත් පමුණුවමු. ඉදං ඕ ඥාතීනං හෝතු. එත්තාවතාචි ආකාශත්තාචි හිමිනා පුඤ්ඤ කම්මේන ඉදං මේ පුඤ්ඤ කම්මං සම්මේතියෝ විවඤ්ඤන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවතේ කතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සුපති සාදු